අප දැන් කතා කරන්නේ හුදෙක් පරිගණක තිරයක් ඉදිරිපිට වාඩි වී සිටීම හෝ ස්මාර්ට්ෆෝන් භාවිතා කිරීම ගැන නොවේ. මෙහිදී අප සාකච්ඡා කරන්නේ මිනිස් සිරුර සහ මනස තාක්ෂණය සමග ඍජුවම බද්ධ වීම පිළිබඳවයි. නියුරලින්ක්, බයොනික් ලිම්ස් සහ ජීන් එඩිටිං වැනි තාක්ෂණයන් අපව ගෙන යන්නේ ට්‍රාන්ස්හියුමනිසම්, හෙවත් මානවයාගෙන් ඔබ්බට ගිය අනාගතයක් කරාය. ට්‍රාන්ස්හියුමනිසම් තාක්ෂණික දෘෂ්ටිකෝණය. තාක්ෂණිකව ගත් කල ට්‍රාන්ස්හියුමනිසම් යනු විද්‍යාව සහ තාක්ෂණය යොදා ගනිමින් මානව හැකියාවන් පුළුල් කිරීමයි. නියුරලින්ක් වැනි මොළ පරිගණක අතුරුමුහුණත් BCIs වගේ මොළ පරිගණක අතුරුමුහුණත් ඉලොන් මස්ක්ගේ නියුරලින්ක් ව්‍යාපෘතිය බලාපොරොත්තු වන්නේ මිනිස් මොළයට පරිගණක චිප් බද්ධ කිරීමෙනි. මූලිකවම අංශභාග රෝගීන්ගේ ජීවිත පහසු කිරීමට මෙය යොදාගත්තද අනාගතයේදී මේ මතක ශක්තිය වැඩි කිරීමට, සිතුවිලි ඍජුවම අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට හෝ රොබෝ දෑත් සිතුවිලි මගින් පාලනය කිරීමට භාවිතා විය හැකියි. ජීන් එඩිටිං, ජාන සංස්කරණය, ක්‍රිස්පර් වැනි තාක්ෂණයන් මගින් රෝග සුව කිරීමට මෙන්ම මිනිස් DNA වෙනස් කිරීම මගින් බුද්ධිය, ශක්තිය සම ආයු කාලය වැඩි කිරීමට පවා උත්සාහ කරනවා. බයොනික් ලිම්ස් සහ ඕගන් ට්‍රාන්ස්ප්ලාන්ට්ස්, රෝගී හෝ අහිමි වී අවයව වෙනුවට තාක්ෂණයන් දියුණු අවයව බද්ධ කිරීම. මේව ඍජුනුම මොළය සමග සම්බන්ධ වී ක්‍රියාත්මක වීමේ හැකියාව අද වන විටත් පවතී. මෙම තාක්ෂණයන්ගේ අවසාන අරමුණ වන්නේ මිනිස් දුර්වලතා ජය ගැනීම සහ අපගේ ජීවිතයේ ගුණාත්මක භාවය ඉහළ නැන්වීමයි. සංස්කෘතික පැටිකඩ. වසර 50කින් පසු මානව සංස්කෘතිය කෙමදුන් වේවිද? මෙම තාක්ෂණික දියුණුව අපගේ සංස්කෘතියට සහ මානවීය අනන්‍යතාවයට එල්ල කරන බලපෑම අතිවිශාලයි. සාමාන්‍ය මිනිසාගේ අර්ථ දැක්වීම. තාක්ෂණය මගින් ශක්තිමත් වූ සුපිරි මිනිසුන් බිහිවන විට සාමාන්‍ය මිනිසුන්ට කුමක් සිදුවේද? මේ සමාජය තුළ අලුත් බෙදීම් සහ අසමානතා ඇති කළ හැකියි. සාධාරණාත්මක ගැටලු. ජාන සංස්කරණය මගින් පරිපූර්ණ දරුවන් නිර්මාණය කිරීමට උත්සාහ කරන විට ජීවිතයේ ස්වාභාවිකත්වය සහ ආචාර ධර්ම පිළිබඳ ප්‍රශ්න පැන නගී. මෙහිදී දෙවියන් වහන්සේගේ භූමිකාව මිනිසා බාර ගන්නවාද? අමරණීයත්වය පිළිබඳ සිහිනය. තාක්ෂණය මගින් ආයු කාලය දීර්ඝ කිරීම හෝ මනස පරිගණකයකට උඩුගත කිරීමට හැකි වූහොත් මරණය පිළිබඳ අපසතු සංස්කෘතික අර්ථකථනය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇත. තාක්ෂණය සහ ස්වභාවධර්ම අතර සමබලතාවය. මෙම සියලු තාක්ෂණික විප්ලවයන් මැද්දේ අප ස්වභාවධර්ම සහ අපගේ මානවීය ස්වභාවය අමතක කළ නොයුතුයි. මානවීය සාරධර්ම. තාක්ෂණය අපගේ සිරුර හෝ මනස වෙනස් කළත් ප්‍රේමය, කරුණාව සහ සහකම්පනය වැනි මූලික මානවීය සාරධර්ම ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ස්වභාවධර්මට රැකීම. අපගේ සිරුර වැඩි දියුණු කිරීමට උත්සාහ කරන අතරතුර අප ජීවත්වන පරිසරය සහ ස්වභාවධර්මය ආරක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වේ. අවසාන අදහස. ට්‍රාන්ස්හියුමනිසම් යන හුදෙක් විද්‍යා ප්‍රපංචයක් නොවේ. අප දැන් මුහුණ දෙන යථාර්ථයයි. පරිගණක.com හරහා මා උත්සාහ කරන්නේ මෙම සංකීර්ණ මාතෘකාවන් පිළිබඳව ඔබව දැනුවත් කරමින් මානව වර්ගයේ අනාගතය පිළිබඳ බුද්ධිමත් සංවාදයක් ගොඩනැගීමටයි. අනාගතයේ මානවයා කෙබඳුන් වේවිද යන්න තීරණය වන්නේ අප අද ගන්නා තීරණ මතයි.